අපි ගමු රවුමක්. හරි මෙන්න මේ රවුමේ දැන් අපි දන්නවා අපි ගාව සම්බන්ධයක් තියෙනවා ඡාපදික කියන්නේ ඡාපදික බෙදීම අරය කියන්නේ θ කියලා. right? θ සමාන වෙනවා ඡාපදික බෙදීම අරය. රේඩියන් වලින් මැන්නා. හරිද? එතකොට දැන් මෙතන තියෙන වෘතයක්නේ. වෘතයක ඡාපදික කීයද? වෘතයක ඡාපදික කීයද? 2යි පයි r. වෘතයක පරිධියනේ ඡාපදික කියන්නේ. ඒතර වෘතයක ඡාපදික 2යි පයි r. අරයෙන් බෙදන්න ඕන. අරය r. ඒතර θ කියන්නේ 2යි පයි රේඩියන්. θ කියන්නේ රේඩියන් වලින් ගත්තොත් 2ක් පයි. හැබැයි අපි දන්නවා රවුමක අංශක කීයද? 360යි. නමුත් අපි දන්නවා θ සමානයි අංශක වලින් ගත්තොත් 360යි. එහෙනම් 2යි පයි රේඩියන් කියන්නේ අංශක වලින් ගත්තොත් 360යි. රේඩියන් 2යි පයි කියන අංශක 360යි. හරිද? ඊළඟට ඔතනින් එනවා රේඩියන් 5 කියන්නේ කවුද එතකොට? රේඩියන් 5 කියන්නේ අංශක 180යි. එහෙනම් 1යි රේඩියන් කියන්නේ කීයද? අංශක 180 බෙදීම 5.